ආයුබෝවන්. ඩෙංගුන රෝගය වෛරසයක් මගින් බෝවන රෝගයකි. බොහෝ විට ඩෙංගු වෛරසය සිරුරට ඇතුළු වී දින 3-7 පමණ ගතවීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඩෙංගු රෝගය වෙනත් උණ රෝගවලින් වෙන්කර හඳුනා ගැනීමට මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යකි. මක්නිසාදයත් ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණත් අනෙක් උණ රෝගවලට සමාන බැවින්ය. අපි දැන් බලමු ඩෙංගුනෙහි රෝග ලක්ෂණ මොනවද කියලා. මාංශ පේශිවල හා හන්දිපත්වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන්. ක්ෂණිකව හටගන්නා තද උණ. තද බල හිසේ කැක්කුම. සමෙහි ඇතිවන පැල්ලම්ද දැක්විය හැකිය. ඩෙංගුන නිසා සමෙහි ඇතිවන පැල්ලම් එයටම ආවේනික වූ දීප්තිමත් තදරතු පැහැයක් ගන්නා අතර ඒවා කුඩා පැල්ලම් වන අතර සාමාන්‍යයෙන් මෙය පළමුව කලවාවල හා පපු ප්‍රදේශයේ ඇතිවේ. ඇතැම් රෝගීන්ගේ මේවා මුළු සිරුරම වසා ගන්නා ආකාරයට ව්‍යාප්ත වේ. බඩෙහි ඇතිවන ආම්ලික ගතියද ඩෙංගු රෝගයේහි රෝග ලක්ෂණයකි. බඩේ කැක්කුම හා උක්කාරයද මෙහි රෝග ලක්ෂණයකි. මල පහ බුරුලෙන් යාමද ඇතිවිය හැකිය. ඩෙංගු රක්තපාත උණ නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වනුයේ ප්‍රථම වතාවට රෝගයට ගොදුරු වූ අය නොවේ. මීට පෙර රෝගයට ගොදුරු වී සුව වී යලිත් රෝගයට ගොදුරු වූ අයයි. ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ. මෙහිදී දින 2ත් දින 7ක් දක්වා අතර කාලයක් අධික උණ පවතී. සමයට කුඩා රතු පැල්ලම් ඇතිවේ. තවද විදුරු මස් වලින් ලේ ගැලීම සිදුවේ. නාසයෙන් ලේ ගැලීම සිදුවේ. කළුදුඹුරු පැහැති වමනය හෝ කළුදුඹුරු පැහැති මල පහ පිටවීම සිදුවේ. මෙලෙස සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඇතිවන අභ්‍යන්තර ලේ ගැලීම් නිසාය. මුත්‍රා සමගද ලේ පිටවේ. අධික බඩේ වේදනාවක්ද මෙහි රෝග ලක්ෂණයයි. එලෙස බොහෝ විට ඇතිවන්නේ අක්මාවේ ඇතිවන ඉදිමීමේ තත්ත්වය නිසාය. ඩෙංගු රක්තපාත තත්ත්වය උත්සන්න වූ විට දැකිය හැකි රෝග ලක්ෂණ සාමාන්‍ය අවස්ථාවට වඩා තරමක වෙනසක් පෙන්නුම් කරයි. එහිදී ශරීරයේ උණ බැස ශරීරය සීතල වේ. තවද රුධිර පීඩනය අඩුවේ. අක්මාව ඉදිමේ. කුද්දටි ඉදිමේ. සමෙහි ඉතා කුඩා රුධිර ගැලීම් රතුදම් පැහැයට ඇතිවේ. නාසයෙන් හා විදුරු මසෙන් ලේ ගැලීම සිදුවේ. එමෙන්ම අධික ඔසප් රුධිරය පිටවේ. එමෙන්ම කෝපිකුඩු පාටට වමනය ඇතිවීම හෝ ලේ වමනය ඇතිවීම සිදුවේ. ඇඟපත ඇල්ලූ විට වේදනාවක් ඇතිවේ. පෙනහළු හා බඩේ වතුර එකතු වේ. තවද සිහි මූර්ඡා වීම වැනි තත්ත්වයන්ද දක්නට ලැබේ. ඊට අමතරව වලිප්පුව වැනි රෝග ලක්ෂණත් දැකිය හැකි වේ. එම නිසා ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. ඩෙංගු රක්තපාත අවස්ථාවේදී සිදුවිය හැකි බරපතලම හානිය නම් වකුගඩුව, අක්මාව, හෘදය වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි සිදුවීමයි. එමෙන්ම රුධිර ප්ලාස්මාව දේහ කුහරවලට කාන්දු වීමයි. තවද රුධිර පීඩනය පහළ බැසීමයි. මෙයද මාරාන්තික තත්ත්වයක් විය හැකිය. තවද අභ්‍යන්තරයෙන් ලේ ගැලීම්ද සිදුවේ. මෙලෙස වන්නේ රුධිර පට්ටිකා හෙවත් ප්ලේට්ලට්ස් අගය සීක්‍රයෙන් පහළ බැසීම සිදුවන නිසාය. රුධිරය කැටගැසීමේ කාර්ය සිදු කරන රුධිර පට්ටිකා අගේ අඩුවීම නිසා අභ්‍යන්තර ලේ ගැලීම් වැළැක්වීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. තවත් කිව යුතු කාරණයක් තමයි ඩෙංගු රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඉහත රෝග ලක්ෂණ ගලපා ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. කෙසේ නමුත් ඒ සඳහා ඔබට ඔබගේ වෛද්‍යවරයා උදව් වනු නොඅනුමානය. ඩෙංගු රෝගය වැළඳුණු රෝගීන්ගෙන් 80%ක් පමණ එතරම් අසාධ්‍ය නොවී සුව වේ. ඩෙංගු රෝගය ඉතාම උත්සන්න වූ විට ඇතිවන අවස්ථාවක් ලෙස ඩෙංගු කම්පන තත්ත්වය අපට හැඳින්විය හැකිය. මෙහිදී සිදුවන ශරීර වෙනස්කම් නම් ශරීරයේ සුදු මැලිවේ, අත්පා සීතල වේ, නාඩි වැටීම වේගවත් වේ, රුධිර පීඩනය අඩු වේ. අපි දැන් බලමු ඩෙංගු මර්ධනයට ඇති ක්‍රමය කුමක්ද කියා. ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ කිසිවක් තවම සොයාගෙන නැත. එම නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු වාහක මදුරුවන් බෝවීම අවම කිරීම හා ඩෙංගු මදුරුවාගෙන් සිරුර දෂ්ට කිරීම ආරක්ෂා කිරීමෙන් අපට මෙයින් ආරක්ෂා විය හැකිය.
අපි දැන් බලමු ඩෙංගු රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර මොනවද කියලා. ශරීරයේ සිදුවන වෙනස්වලට අනුගතව ඒවා පාලනය කිරීමෙන් මෙම තත්ත්වය සමනය කරගත හැකිය. මෙහිදී ප්‍රතිකාර ලෙස වතුර, පළතුරු යුෂ, ජීවනී වැනි දියන වර්ග එමෙන්ම සේලයින් ප්‍රතිකාරද ලබා දීම සිදු කරයි. තවත් විශේෂ කාරණයක් වන්නේ මෙහිදී ඉතා හොඳින් විවේක ගත යුතුය. තවද ඩෙංගු රක්තපාත ඇති රෝගයෙකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය. අපි දැන් බලමු මෙම රෝගය හඳුනගන්නේ කෙසේද කියලා. මෙහිදී වෛරසය ශරීරගත වූ පසු පෙන්නුම් කරන රෝග ලක්ෂණ සායනික වශයෙන් පරීක්ෂා කිරීමෙන්ද හඳුනාගත හැකිය. ඊට අමතරව මේ හඳුනා ගැනීමට තවත් පරීක්ෂණ ඇත. අපි දැන් බලමු මෙම පරීක්ෂණ මොනවද කියලා. සම්පූර්ණ රුධිර පරීක්ෂාවෙන් සහ ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක, ඩෙංගු ඇන්ටිබොඩි ටෙස්ට් එක යන ඒවායෙන් මෙය සිදු කෙරේ. මෙහිදී ෆුල් බ්ලඩ් කවුන්ට් රිපෝට් එකේ සුදු රුධිරාණු ප්‍රමාණය, පට්ටිකා ප්‍රමාණය හා පැක්සෙල් වොලියුම් යන අගයන් තුන බලමින් එයට අදාළව ප්‍රතිකාර කිරීම සිදුවේ. එමෙන්ම ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය ඔබට උණ සෑදුණු පළමු දිනයේ සිට දින 7ක් ඇතුළත කර ගැනීම වඩාත් සුදුසු වේ. ඩෙංගු ඇන්ටිබොඩි ටෙස්ට් එක ඔබට උණ සෑදුණු පළමු දින 7න් පසුව සිදු කර ගැනීම සිදුවේ. ඩෙංගුන වැළඳීම නිසා අක්මාවේ සිදු වී ඇති වෙනස්කම් මැන ගැනීමට SGOT හා SGPT යන liver enzyme පරීක්ෂා කිරීමද සිදු කෙරේ. මෙහිදී රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩා සුදුසු වේ. ඔබ සැමට ආයුබෝවන්.